to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල මම ටිකක් අසනීපෙන් තමයි ඉන්නේ. ඒ නිසා මගේ voice එක නම් එච්චර හොඳ නැහැ. But just ignore it and focus what I'm gonna tell you, okay? හරි, ඉතින් මම හිතුවා අද යුනිවර්සිටි ලයිබ්‍රරි එකේ ඉඳලා ඔයාලත් එක්ක ස්ටඩි බ්ලොග් එකක් ෂෙයා කරගන්නවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් මට ලෙක්චර්ස් කලින් ඉවරන දවස්වලට මම කලින්ම බෝඩිමට යන්නේ නැතුව මගේ දවසේ ඉතුරු වෙලා තියෙන වැඩ ටික, ඒ කියන්නේ මගේ ස්ටඩි ප්ලෑන් එකේ තියෙන වැඩ, ඒ වගේම මම අනිත් කරන එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් වල තියෙන දේවල්, මේ දේවල් ඔක්කොම මට ඉතුරු වෙලා තියෙනවා නම් මම ඒ ටික කම්ප්ලීට් කරගන්නේ ලයිබ්‍රරි එකේ ඉඳගෙන. ඉතින් ජපුරේ ලයිබ්‍රරි එකේ ගොඩාක් ස්ටඩි ඒරියාස් තියෙනවා. ළමයින්ට ඇති තරම් පාඩම් කරන්න පුළුවන් හරිම calm, peaceful environment එකක් තමයි ජපුර ලයිබ්‍රරි එකේ තියෙන්නේ. ඉතින් ඕන ලයිබ්‍රරි එකක මම දන්නවා හිම calm vibe එකක් තියෙනවා. ඉතින් මේ දවස්වල ස්පෙෂලි ලයිබ්‍රරි එකත් හරිම crowded නැහැ. හේතුව මේ දවස්වල ගොඩක් faculties වලට exams යන්නේ නැහැ. යුනිවර්සිටි එන්න බලාගෙන එන්න ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිලා ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ මෙන්න මේ දේවල් ටික. කෙනෙක් යුනිවර්සිටි එකට එනකොට ඒ කෙනාගේ ටාගට් එක වෙන්නේ හොඳ ඩිග්‍රී එකක් ගන්න එක. ඒ වගේම හොඳ ක්ලාස් පාස් එකක් ගන්න එක. හැබැයි ඒ ටාගට් එක ගොඩක් අයගේ අතින් ගිලිහිලා යනවා by the time. කාලය විසින් ඒගොල්ලොන්ගේ හීන ඒගොල්ලොන්ට අමතක කරනවා. ඒකට හේතුව ඒගොල්ලොන්ගේ එන්වයරන්මන්ට් එක චේන්ජ් වෙන එක, ස්ටඩි මීඩියම් එක වෙනස් වෙන එක, මේ වගේ ගොඩාක් රීසන්ස් තියෙනවා. ඉතින් මේ දේවල් නිසා කාගේ හරි කෙනෙක්ගේ ටාගට් එකක් මිස් වෙනවා නම් ඒක ලොකු අපරාධයක්. හැබැයි මට මෙන්න මේ දේ කියන්න ඕනේ, හැම කෙනෙක්ටම හැමදාම එකම විදිහට කන්සන්ට්‍රේට් කරන්න බැහැ කිසිම දෙයකට. ඒකට හේතුව තමයි අපේ ලයිෆ් එක අපිව සමහර දවස්වලට ජජ් කරන්න පටන් ගන්නවා. සමහර දවස් තියෙනවා ජීවිතේ හරිම අමාරු. සමහර දවස්වලට අපිට හිතන්නේවත් නැති විදිහේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒ වගේ දවස්වලට අපිට ස්ටඩි කරන්න තියා හිතන්නවත් බැහැ. ඉතින් හොඳම දේ තමයි අපි අපේ මොලේ එහෙම නැත්නම් අපේ මනස රිලැක්ස් කරගන්න ඕනේ මුලින්ම ස්ටඩි කරන්න කලින්. ඉතින් මම ස්ටඩි කරන කෙනෙක් විදිහට මම ඒක දන්නවා. මොකද මගේ ජීවිතෙත් හැමදාම ඒකාකාර විදිහට යන්නේ නැහැ. එහෙම ෆ්ලෝ එකක් අපේ ජීවිතවල නැහැ. මේ ජීවිතය හරිම පුදුමාකාරයි. එක දවසකට සතුටු හිතෙනවා, තව දවසකට දුක හිතෙනවා, තව දවසකට කලකිරෙනවා. මේ වගේ හරිම විවිධාකාර ෆීලිංස් එක තමයි අපේ මේ ලයිෆ් එක කන්ටිනියස්ලි මේ විදිහට ගෙවිගෙන යන්නේ. ඉතින් යුනිවර්සිටි එකක ඉගෙන ගන්නවා කියන්නේ, ඒ වගේම A levels කාලේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ හරිම young mindset එකකින් ඉගෙන ගන්න කාලයක්. මේ කාලෙට අපිට ලැබෙන ප්‍රශ්න අපේ ජීවිතයට ප්‍රශ්න හොයාගෙන එන තරම්. ඉතින් ඒ වගේ කාලයක් මේ කියන 20s වල හරිම පරිස්සමින් අපි ස්පෙන්ඩ් කරන්න ඕනි. එහෙම නොවුනොත් අපේ ටාගට්ස් අපි බලාපොරොත්තු වෙන විදිහට අපිට ළඟා කරගන්න බැරි වෙනවා. විශේෂම දේ තමයි ගොඩාක් අයට යුනිවර්සිටි එකකට ඇතුළු වුණාට පස්සේ ගොඩාක් අය විශ්වාස කරනවා එතනින් එහාට තව දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ එතනින් එහාට ආයෙ යාලට මහන්සි වෙන දෙයක් නැහැ කියලා හිතනවා. හැබැයි ඇත්තටම යුනිවර්සිටි එක ඇතුළට ආවට පස්සේ තමයි රියල් ස්ටුඩන්ට් ලයිෆ් එකක්, ස්ටුඩන්ට් ජර්නි එකක් පටන් ගන්න. ඉතින් අපි මහන්සි නොවුනොත් අපෙන් අපේ ටාගට්ස් මිස් වෙනවා.
ඔයාලා දන්නවද කැම්පස් එකකට ආවට පස්සේ ගොඩාක් ඒලෙවල් කාලේ ගොඩාක් හොඳට වැඩ කරපු ළමයි, හොඳට රෑන්ක්ස් දාලා ආපු ළමයි සමහර අය ඒගොල්ලොන්ගේ ටාගට්ස් වලින් ඒගොල්ලොන්ගේ පාත් එකෙන් කම්ප්ලීට්ලි වෙන රූට් එකකට වැටෙනවා. ඒකට හේතුව එකක් කියලා අපිට ස්පෙෂලයිස් කරන්න බැහැ. සමහර අයට තියෙනවා ලැන්ග්වේජ් බැරියර්ස්. සමහර අයට තියෙනවා අර එක දිගට පාඩම් කරලා ඊට පස්සේ ඉයර් එකක විතර බ්‍රේක් එකක් අරගෙන යුනිවර්සිටි එකකට ආවට පස්සේ ආයෙත් එයාලට ෆෝකසින් හදාගන්න හරි අමාරුයි. සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි දැන් ඉගෙනගෙන ඇති කියන හැඟීම දැනෙනවා. මොකද ගොඩාක් මහන්සි වෙලා තියෙනවා මෙතනට එන්න. But if you need to do something in your future, if you need to have a better future in your life, so you have to work for it, right? අපේ ජීවිත ඇතුළේ මොන විදිහ ප්‍රශ්න වුණත් ඔයා මතක තියාගන්න ඕනේ ඔයාගේ වගේම ටාගට්ස් තියෙන ළමයි මේ ලෝකේ ගොඩාක් ඉන්නවා. එයාලා සමහර දවසට හරියට කෑමක් බීමක් නැතුව, නිින්දක් නැතුව ගොඩාක් වැඩ කරනවා. ඉතින් එයාලා ඔයාලට වඩා වැඩ කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ ටාගට් එක අචීව් කරන්න සුදුසුම කෙනා බවට පත් වෙන්නේ ඒ ටාගට් එක වෙනුවෙන් ගොඩාක් වැඩ කරන කෙනා. So, stay inspired and study well.